අද යන ගමන් ඉන්නේ නැචරල් පූල් එකක් බලන්න. ඉතින් ස්වාභාවික පූල් එකක් බලන්න යන්නේ. ලොකු හයිකයක් යන්න තියෙනවා අපිට. ලොකු කන්දක් නගින්න තියෙනවා. ඉතින් මේ දැනටම තමයි යන්නේ මේ ඇලපාරක් දිගේ. ඉතින් මේ නැචරල් පූල් එකෙන් එන වතුර තමයි මගේ. වැඩේ අමාරුයි. ඉතින් උඩටම යනකන් තියෙන්නේ මේක බෑවුමක් තියෙන්නේ. බෑවුම දිගේ නගින්න ඕනේ. මේ අනික මේ පොළවේ තියෙන පස් නිකන් මාරු විදිහට ලෙස්සන්නේ. යන පාර හරිද බලමු. හරිමත් නෑ. අන්න අර පැත්තට යන්න ඕනේ අපි. මට අර පේන්නේ කන්ද වෙන්න ඕනේ. yes අම්මට සී. තව ගොඩක් දුර යන්න ඕනේ. අර පේන්නේ කන්ද. මේ වැල් හයි ඇති කියලා විශ්වාස කරනවා. හැලපාර දිගේ මුඩට යන්න කල්පනා කරේ. පාර වැරදුනා ඒකයි. කොහොම හරි මේ බෑවුමක් දිගේ ආවේ. අර එහා පැත්තේ කන්දේ මං කලින් හිටියේ. බෑවුමක් බහැලා ඒ කන්දෙන් ආයේ මේ කන්ද නැගගෙන ආවා. කොහොම හරි දැන් නම් ඇවිල්ලා තියෙන්නේ හරි තැනට. පූල් එක ගිහින් බලමු. ගොඩක් මහන්සි අරලා යමු. ඉතින් මේ ඔයාලා එතකන් අපි YouTube channel එක subscribe කරලා bell icon එක touch කරලා comment එකක් දාගෙන යන්නකෝ. මේ වගේ ගමන් තනියෙන් යන එකද හොඳ ගොඩක් කට්ටියකද කියලා. ඒත් ඉතින් මගේ choice එක තනියෙන් තමයි. තනියෙන් නැත්තම් දුව. ඉතින් අන්න ලස්සන දියල්ලක් එනවා. යම්බාන්න තෙන්. ඉතින් මෙන්න ස්වාභාවික පූල් එකේ වතුර ටික පල්ලට ගලාගෙන එන තැන. එතන ලස්සනට ගල දිගේ දියල්ලක් වගේ එනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ ස්විමින් පූල් එකේ වැඩි වතුර ටික ගලාගෙන ඉන්නේ පල්ලට. දියල්ලක්. මේ අපි ගිහින් බලමු උඩට. මේක දිගට යන්නේ. අයියාට ඔයාලේ යන්න එපා. යාලි දිගේ උඩට යනවා කියන්නේ. පට්ට හදාගන්න.
Oh. Unawa. Ini dia porter. Kohomද? ඔඩ මඩ වතුරත් ඇවිත් තියෙන්නේ. මෙතන පූල් 1යි 2යි 3ක් තියෙනවා. අපි යමු උඩහට ගිහින් බලමු. මෙන්න තියෙනවා තවත් එකක්. මේක නෑ මේකේ. මේක නාගමු. අපි පොඩ්ඩක් ඇවිදලා ආවිලා. හතලගේ නාගරයා. ආපු එකේ මෙච්චර කන්ද මුදුනේ ගියේ නැත්නම් වැඩක් නැහැ. මේක තනිකර යාළුනේ ගල් පොත්තක්. ගල් පොත්තක් කියන්නේ ගල් තලාවක්. තේරෙනවද? අඩෝ මේ හරිය මෙන්න මේ හරියෙන් පොඩ්ඩක් වට කරලා දැම්මක් ගැහුවා නම් මේක ට්‍රැවල් කරන්න එන අයට පාරු නාගෙන යන්න පුළුවන් ෆන් එකේ. සුපිරියර් නෑ වෙයි. කොහමද ගයිස් බලන්න. ලොකු බලන්නමක් තියෙන්නේ. හයික් එකේ ඉන්නේ පේනවනේ. කොහමද ඊරත් බෑගෙන යනවා. ඉතින් මට මේ ආයෙසරයක් නගින්න ආස යනවා කි ටවර් එකට. අපි දවසක ආයේ වීඩියෝ එකක් කරා. ඔන්න තියෙනවා කොළඹ නුවර මහා මාර්ගයේ. ඉතින් කොළඹ නුවර මේන් රෝඩ් එක වල අර පැත්තෙන් පේනවා වරකාපොල ටවුන් එක. ඉතින් මාර ලස්සනක් තියෙන්නේ මෙතෙන්ට. ටවුන් එකම බලාගත්ත හැකි. ඉතින් යාළුවනි මම දැන් නාන්න යන්නේ. අර පැත්තෙන් ඉරත් බැහැගෙන එනවා. ඉතින් මෙතන නාන්නත් හොඳ පොට් එකක් තියෙන එකේ. දැන් මම නාන්නයි හදන්නේ. අපි එහෙනම් ඉක්මනින් නාගමු. මට පට්ටම දාඩියයි පට්ටම මහන්සි. අර පැත්තට ගිහින් බලමු. ඊර බෑගෙන යනවා. අපිට දැන් යන්නත් වෙලාව ලඟ වෙනවා. හවස වෙන්න කලින් බෑගෙන යන්න ඕනේ. මොකද ආව පාර දැක්කනේ පොඩ්ඩක් කැලේ මැදින් ආවේ. කරුවල වැටිච්චාම පොඩ්ඩක් අමාරුයි වැඩි. ඊරත් බෑගෙන යන ගමන් තියෙන්නේ ලස්සනට. ඉතින් මේක නම් එන්න ඕන හයික් එකක් ගයිස් ඈ. පේනවනේ. පට්ට කන්දක් මුදුනේ මේ වගේ ඇල පාරක් යනවා කියන්නේ. ලස්සන වීව් එකක් තියෙනවා ඉතින්. බට මේ හැමතැනකම මේ හැමතැනකින්ම වගේ වතුර ගලාගෙන යනවා මේ. පොඩ්ඩක් මේ දවස්වල වැස්ස හින්දා වතුර පාරවල් ටික පැහැදිලා තියෙන්නේ. මෙතන මොකක්ද දන්නේ නැහැ තියෙන්නේ. ටකරලා මොකක්ද දන්නේ. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එක ඉවර කරමු. ඉතින් ඉවර වෙනකම් බලාගෙන හිටපු ඔයාලට thank you so much. ඒ වගේම අපිව subscribe කරන්න, bell icon එක touch කරලා තියාගන්න. අපේ link වලින් join වෙන්න Facebook, TikTok ඉන්නවා. ඉතින් ඒ වගේම subscribe කරන්න අනිවාර්යෙන්. subscribe ලා අපි 500ක් කරගමු කොහොම හරි page එකේ. එහෙනම් අපි යමු.